තිස්ස වැවට ඉර පායනකොට පුදුම ලස්සනයි. ඒ දුර ඉඳන් බලන අයට. ඒත් ඉරේ රස්නේ හරියටම දන්නේ ඉරට කිට්ටුම මිනිස්සු කියනවනේ. වැහි කඳුලක් දැක්කේ නැති මහ පොළොව රෑ දවල් දෙකේ හූල්ලනවා. යාළ බලන්න සිතුල් පව්ව පාරේ ඉගිල්ලෙන කාටවත් අපේ ජීවිත ඇවිස්සෙනවා කියලා දැනෙන්නේ නෑ. ඒ ලබා උපන් හැටි. එහෙමයි හිත හදාගන්නේ. ඒත් එහෙම නොහිතන කාණ්ඩෙකුත් ඉන්නවා. ඒ දරුවන්ගේ හිත් හයියයි. මුන්න තරම් බාධක ආවත් තමන්ගේ ගමන නවත්තන්නේ නෑ. ඇත්තම කිව්වොත් මේ පැතින් හුඟක් දුප්පත් ළමයි. සල්ලි නෑ. අපේ ගම කටුකයි තමයි. මට ආසාවක් තිබ්බා මේක ගැන ඉගෙන ගන්නත්. අපි ආස කරන විදිහේ සබ්ජෙක්ට් එකක් උදන් තියෙන්නේ. පරිගණකයක් අතින් අල්ලන්නත් පස්සනාවන්ත වෙන්නේ නැති ගොඩක් අපේ ගමේ ළමයි. මං හිතනවා ඒ ළමයිට වඩා මේ ළමයිට දැනුම ගොඩක් තියෙනවා කියලා. code.org එකේ ටික කරා. ඊට පස්සේ තංකබෙල්, ඊට පස්සේ මයික්‍රොබිට්, HTML එක තමයි පටන් ගත්තේ. මුලින්ම තිබුණේ පියාඹන සමනලයක් හදන්න. එතකොට ඒ වීඩියෝ එක තිබුණ විදියට ඒ වීඩියෝ එක කියන විදියට මම කරා. මට ඒගොල්ලෝ පළවෙනියටම දුන්නේ චිත්‍ර පාට කරන්න. ඊට පස්සේ තමයි ප්‍රිසෙට් හදන්න දුන්නේ. මම පළවෙනි ප්‍රිසෙට් එක හදනකොට මට ගොඩක් ආස හිතුණා අනිත් ඒවත් හදන්න. මේ පැත්තේ ගත්තොතින් ළමයි බොහොම ඉන්නේ අම්මා තාත්තලා හේන් කුඹුරු කරන අහිංසක දුප්පත් ළමයි. ඒ වුණාට ඉගෙන ගන්න පැත්තට ගොඩක් ආස ළමයි. මම කෝඩින් ගැන කලින් දැනගෙන හිටියේ නෑ. මං හිතුවා ඒක අමාරු දෙයක් කියලා. ඊට පස්සේ කෝඩින් එකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යද්දි තේරුණා එච්චර අමාරු දෙයක් නෙමෙයි. මං ඒකේ ප්‍රොජෙක්ට් 200ට වඩා කරලා මොරටුව කැම්පස් එකට සිලෙක්ට් වුණා. මේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ අද වේගයෙන්ම දියුණු වෙන ප්‍රධාන භාෂාව බවට පත් වෙන්නේ IT. තාක්ෂණයෙන් තොරව හෙට ලෝකය ජය ගන්නට කිසිම දරුවෙකුට පුළුවන් පරිසරයක් උදා වෙයි කියලා මම හිතන්නේ නැහැ. මවුස් එකක්වත් අල්ලන්න දැන නැති දරුවෙක් ව්‍යාපෘති 100ක් අවසන් කරන මට්ටමට දක්වා එයාලා වර්ධනය වෙලා තියෙනවා. මම කෝඩින් වන්තියට මාස 4ක ඉඳලා යනවා. දැනට මම ප්‍රොජෙක්ට් 100ක් කරලා තියෙනවා. කෘෂිකර්මාන්තයේ යෙදෙන ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන දූ දරුවෝ තමයි බොහෝ ප්‍රමාණයක් මේ ආයතනයට ඇවිල්ලා අධ්‍යාපනය ලබන්නේ. මේ දරුවන් ප්‍රථම වතාවට තමයි කම්පියුටරයක් මේ DP කෝඩින් පාසලට ඇවිල්ලා දැක්කේ. මාස 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත අවුරුද්දකින් වගේ අවසන් කරන්න තිබුණු අර ව්‍යාපෘති 100 අපේ ළමයි 117 දෙනෙක් මාස 6ක් වගේ අඩු කාලෙකින් අවසන් කරලා තියෙනවා. DP කෝඩින් පාසල ඇප් 117ක් නිර්මාණය කරලා ළමයි 117 දෙනෙකුට සහතිකපත් ලබා දීමට අවකාශය අපි හදාගෙන තිබෙනවා. ඉස්සර මට සමහර ප්‍රශ්න විසඳ ගන්න කොහොම ටිකක් අමාරුයි. ඊට වඩා දැන් ප්‍රශ්න විසඳන්න ලේසි. කෝඩින් ඉස්කෝලේ ගියාට පස්සේ මට හොඳට ඉගෙන ගන්නත් පුළුවන් වුණා. මම හැමදාම කෝඩින් පාන්ති යනවා. ප්‍රොජෙක්ට් ටික හොඳට කරනවා. ලොකු වෙලා හොඳ ඇප් එකක් හදනවා. යාල වනෝද්‍යානය ගැන ඇප් හදපු, මෙඩිසින් ගැන එක සබ්ජෙක්ට් වලට අදාළව ඇප් හදපු ළමයි. සමහර දරුවෝ ඉන්නවා ඇප් 3-4 හදපු ළමයි. මං හදලා තියෙන්නේ ඒකදේශීය ශාක පිළිබඳව. ඒකෙන් අපිට අපේ රටට ආවේනික ශාක පිළිබඳව හුඟක් තියෙනවා. මම ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ දේවල් වලින් ජපාන් භාෂාව පිළිබඳ ඇප් එකක් හදාගෙන යනවා. ඒ පිපිල තියෙන රෝස මල මං හිතනවා තව ටිකක් ලස්සන වෙවි කියලා, පියුතුරු බවින් වැඩි වෙවි කියලා. පර වෙලා යන දෙන්නේ නැහැ කවදාවත්. ඒ විදිහටම රැක ගන්න උපරිම උත්සාහ දරනවා.
මෙච්චර කල් හීන හඹාගෙන ගිය දරුවෝ දැන් ඒවා හැබෑ කරගන්න පාරවල් හොයාගෙන ගිනි ගහන කාන්තාරෙත් රෝසමල් පිපෙනවා. මේ බලන් ඉන්න තමුන්නැහැලගේ ස්මාර්ට් ෆෝන් එකෙත් මේ දරුවෝ හදන ඇප් එකක් තියෙන දවස වැඩි ඈතක නෙවෙයි.